දක්ෂ ඉංග්‍රීසි කතිකයෙක් වෙන්න නම් මෙන්න මෙවැනි අදහස් අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. එයාගේ වෙරි බැහැගෙන එන්නේ. වෙරි නම් drunk. drunk කියන්නේ වෙරි. ඒ කියන්නේ he ඔහු is ඉන්නවා බීලා. බීලා නම් drunk. drunk කියන්නේ වෙරි. හැබැයි චුට්ටක් වෙරි නම් ඔබට කියන්න පුළුවන් tipsy කියලා. tipsy. tipsy කියන්නේ මද වශයෙන් වෙරි. හුඟක් වෙරි නම් අපි කියනවා wasted කියලා. wasted. හැබැයි අපිට කියන්න ඕනේ එයාගේ වෙරි බැහැගෙන එන්නේ වෙරි ගතිය ටිකින් ටික අඩු වෙලා සාමාන්‍ය විදිහට එනවට අපි මෙන්න මේකට දාන ක්‍රියාපදේ තමයි sober. 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 එහෙනම් අපි කියමු එයාගේ වෙරි බැහැගෙන එන්නේ එයා නම් he ඉන්නවා නම් is very බහිමින් එහෙනම් sobering. he is sobering up කියලා අපි කියනවා. he is sobering up. එයාගේ වෙරි බැහැගෙන එන්නේ. මම ටවුමේදී කකුල හැප්පිලා වැටෙන්න ගිහින් පට්ට චාටර් එකක් කෑවා. මේ වාක්‍ය ලියනකොට ඔබ වචන දෙකක් දැනගන්න ඕනේ. පළවෙනි එක තමයි කකුල හැප්පෙනවා හැප්පිලා වැටෙනවා හෝ වැටෙන්න යනවා. මේ අදහස ගන්න අපි දානවා trip කියන පදේ. trip කියන්නේ කකුල ගැටෙනවා. චාටර් එකක් කනවා. ඒ කියන්නේ චාටර් වෙනවා. එහෙම නැත්නම් ලැජ්ජාවට පත් වෙනවා නම් පොදු තැනක ඔබ දාන්න ඕනේ embarrassed කියන වචනය. embarrassed. embarrassed. එහෙනම් මම චාටර් වුණා. මම නම් මට දැනෙනවා නම් feel. හැබැයි දැනුණා කියලා ලියනකොට felt කියලා අතීත කාලෙට යවන්න. I felt. හුඟක් ලැජ්ජාව. හුඟක් නම් අපි දානවා so කියලා. I felt so. embarrassed. I felt so embarrassed. මට හුඟක් ලැජ්ජාවට පත් වෙන්න වුණා. මම චාටර් වුණා. මොනවා වෙනකොටද? යම් දෙයක් වෙනකොට කියලා ලියන්න ඔබ දාන්න when කියන පදේ. when කියන්නේ වෙනකොට. එහෙනම් මොනවා වෙනකොටද? මම කකුල හැප්පිලා වැටෙන්න ගියාම එහෙනම් when I වැටෙනවා නම් කකුල හැප්පිලා trip කියලා දාන්න. හැබැයි වැටෙන්න ගියා කියලා අතීතෙන්න තියන්න ඕනේ. මොකද පළවෙනි වාක්‍ය අතීතෙන්න තිබ්බේ. මේක සිද්ධ වුණේ අතීතයෙන්නේ. එහෙනම් tripped අතීතයෙන් තියන්න. when I tripped. මම වැටෙන්න ගියාම. ටවුමේදී නම් in the town. I felt so embarrassed when I tripped in the town. ඔයා එක පාරට කාමරට එනකොට මම ගැස්සුණා. බය වෙලා එක පාරට ගැස්සෙනවා නම් ඔබට කියන්න පුළුවන් startle කියලා. startle කියන්නේ එක පාරට ගැස්සෙනවා. එහෙනම් මම බය වුණා. මම ගැස්සුණා. මම නම් මම කාව හරි බය කළා ගස්සනවා නම් අපි ලියනවා I startled කියලා. I startled. හැබැයි මෙතනදී මම කාවවත් ගස්සන්නේ බය කළා. මම තමයි බය වෙලා ගැස්සෙන්නේ. එහෙනම් මේක ඔබ දාන්න ඕනේ got කියන පදේ. අන්න එවිට I got startled. මම ගැස්සුණා. ඒකෙන් මම තමයි ගැස්සෙන්නේ. I got startled. මම බය වෙලා ගැස්සුණා. මොනවා වෙනකොටද? ඔයා එනකොට යම් දෙයක් වෙනකොට නම් when කියන පදේ දාන්න. වෙනකොට. මොනවා වෙනකොටද? ඔයා එනකොට. ඔයා නම් you. ඔයා කාමරයට ඇතුල් වෙනවා නම් අපි කියනවා enter. හැබැයි ඇතුල් වුණා කියලා අතීතෙන් ලියන්න බෑ. මොකද මේක අතීතේ වෙච්ච දෙයක්නේ. එහෙනම් when you entered. ඔයා ඇතුල් වෙනකොට. කාමරයට නම් entered the room. I got startled when you entered the room. මම ගැස්සුණා ඔයා කාමරයට එකපාරට ඇතුල් වෙනකොට. අපි හැමෝම බඩගින්නේ හිටියේ. ඉතින් අපි පොඩ්ඩ සල්ලි දාලා කොත්තුවක් කෑවා. මේකදී ඔබ ඉගෙන ගන්න ඕනේ පදේ තමයි
සල්ලි දානවා නම් අපි පොඩ දායක වෙලා යම් දෙයක් මිලදී ගන්න හෝ ගෙවන්න අපි කියනවා chip in කියන phrasal verb එක පාවිච්චි කරනවා. chip in කියන්නේ පොඩ මුදල් එකතු කළා යම් බිලක් ගෙවනවා එහෙම නැත්නම් යම් දෙයක් මිලදී ගන්නවා. එහෙනම් අපි ඔක්කොම බඩගින්නේ හිටියේ අපි නම් අපි හිටියානම් හිටියා කියලා කියන්න පද දෙකක් දානවා. එකක් තමයි was ඒක වචනයි. හැබැයි බහුවචන එක තමයි we were අපි හිටියා. බඩගින්න නම් hungry. හැබැයි අපි සේරම ඔක්කොම බඩගින්න හිටිය කියලා කියන්න ඔබ දාන්න ඕනේ all කියන පදේ we were all hungry. අපි සේරම බඩගින්න හිටියේ. We were all hungry. ඉතින් නම් so ඉතින් අපි සල්ලි දාලා කොත්තුවක් කෑවා. අපි නම් සල්ලි යොදවනවා නම් මොකේකට හරි පොඩ දායක වෙලා ඔබ කියන්න ඕනේ chip in කියලා. chip in කියන්නේ සල්ලි යොදවනවා පොඩ කිහිප දෙනෙක් එකතු වෙලා. එහෙනම් මේක අතීත කාලයට යන්න ඕනේ. මේකේ chip කියන පදය ඔබ chip කියලා අතීත කාලයට ගෙනියන්න. කොත්තුවක් නම් ඔබ දාන්න ඕනේ for කොත්තු. We were all hungry. අපි හැමෝම බඩගින්න හිටියේ. So ඉතින් we chipped in. අපි සල්ලි යෙදෙව්වා. for කොත්තුවක් ගන්න. මේ වචනෙම ඔබට පාවිච්චි කරලා කියන්න පුළුවන්. අපි සල්ලි දාලා බිල ගෙව්වා. සල්ලි දානවා කියන්නේ කිහිප දෙනෙක් පොඩ යොදනවා සම්පූර්ණ මුදලට. එහෙනම් අපි නම් සල්ලි යොදවනවා නම් පොඩ කිහිප දෙනෙක් chip in යෙදවුවා කියලා අතීත කාලයට ගෙනියන්න chipped in. We chipped in. බිල ගෙවන්නට turn to ගෙවනවා නම් pay to pay බිල ගෙවන්නට බිල නම් the bill. අපි සල්ලි දාලා බිල ගෙව්වා. We chipped in to pay the bill. එහෙනම් මතක තියාගන්න chip in මම මේක ගත්තේ ණයට. මම නම් I මිලදී ගන්නවා නම් යම් කිසි දෙයක් ඔබ දාන්න buy කියන පදේ buy මිලදී ගන්නවා. මිලදී ගත්තා නම් buy කියන පදේ අතීතයට ගෙනියන්න bought. I bought. මේක නම් this. I bought this. මම මේක ගත්තා. ණයට නම් ඔබට කියන්න පුළුවන් on credit කියලා. on credit කියන්නේ ණයට. ඒ කියන්නේ පස්සේ ගෙවන්න. එහෙනම් මේ කොටස ඔබට පාවිච්චි කරන්න පුළුවන් ණයට යම් කිසි දෙයක් ගන්නවා නම්. අපි මේ කඩෙන් බඩු ගන්නේ ණයට. අපි නම් මිලදී ගන්නවා නම් buy. මොනවද මිලදී ගන්නේ? භාණ්ඩ. භාණ්ඩවලට ඔබට කියන්න පුළුවන් goods කියලා. එහෙම නැත්නම් things කියලා කියන්නත් පුළුවන්. කැමති එකක් දාගන්න. We buy goods. We buy things. ණයට නම් on credit. එහෙනම් on credit කියන්නේ යම් කිසි දෙයක් ණයට ගන්නවා පස්සේ සල්ලි දෙන්න. එයා නොකිය කියන්නේ එයා දෙන්නේ නැහැ කියලා. එයා නොකිය කියන්නේ එයා මේකට කැමති නැහැ කියලා. එයා නොකිය කියන්නේ එයාට සල්ලි දෙන්න බෑ කියලා. නොකිය කියනවා නම් යම් කිසි දෙයක් අපිට කියන්න පුළුවන් hint කරනවා කියලා. hint කියන්නේ පොඩි ඉඟියක් දීලා ව්‍යංගාර්ථයෙන් කියනවා. එහෙම නැත්නම් ඔබට පාවිච්චි කරන්න පුළුවන් මේ වචනේ insinuate. insinuate කියන්නේ ටිකක් formal English වල පාවිච්චි කරන්න මේක ටිකක් spoken English වල පාවිච්චි කරනවා අඩුයි. එහෙනම් එයා නම් එයා ඉන්නවා නම් is මක්කර කර දින්නේ. නොකිය කියමින් තමයි ඉන්නේ. එහෙනම් අදාළ ක්‍රියාව දාන්න. ඉඟි කරනවා නම් නොකිය කියනවා නම් hint කරනවා. හැබැයි ඒක කරමින් ඉන්න නිසා hinting කියලා ing form එක ගන්න. He is hinting. එයා නොකිය කියමින් ඉන්නේ. මොකක්ද? එයා එන්නේ නෑ කියලා. කියලා කියන අදහස එනවා නම් that කියන පදේ දාන්න. කියලා. මොනවා කියලාද? එයා එන්නේ නෑ.
එයා නම් he එනවා නම් is coming. He's coming. එයා එන්නේ නැත්තම් he is not coming. He's not coming. අද නම් අවසානයට දාන්න කාලය today. He is hinting that he is not coming today. එයා නොකිය කියන්නේ එයා දෙන්නේ නැහැ කියලා. මම ඉස්සර කාටුන් බැලුවා. ඔයා ඉස්සර පුරුද්දක් හැටියට දෙයක් කරා නම් ඔබට ඒක කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම නම් අයි. ඔබ ඉස්සර පුරුද්දක් හැටියට ඔයාගේ ජීවන රටාව තුළ ඩේලි රූටින් එක තුළ දිගටම කරපු දේවල් කියනකොට ඔබ දාන්න මෙන්න මේ කොටස used to. I used to. මම ඉස්සර කළා මක් කරාද? කාටුන් බැලුවා. බලනවා නම් watch. cartoons නම් cartoons. I used to watch cartoons. එහෙනම් used to කියන පදේ සමග අදාළ ක්‍රියාව දාන්න. අන්න එවිට ඒ ක්‍රියාවේ තියෙන දේ ඉස්සර ඔබ දිගටම කරා කියන අදහස එනවා. හැබැයි දැන් කරන්නේ නෑ ඒක. බලන්න. I used to මම ඉස්සර කෝපි බිව්වා. බොනවා නම් drink. බිව්වා කියලා ලියන්න එපා. බොනවා කියලා ලියන්න. drink. used to සමග ක්‍රියාපදේ base form එක drink. එයා ඒක මගෙන් ඇහුවාම මට කට උත්තර නැති වුණා. එයා ඒක මගෙන් ඇහුවාම අහනකොට කියලා කියනවා නම් when කියන පදේ දාන්න. ඒකේ තේරුම යම් දෙයක් වෙන්නකොට කියන අර්ථය. එහෙනම් මොනව වෙනකොටද? එයා ඒක මගෙන් ඇහුවාම එහෙනම් එයා නම් she යම් කිසි දෙයක් අහනවා නම් ask කියන පදේ දාන්න. ask කියන්නේ අහනවා යම් කිසි දෙයක්. හැබැයි අතීත කාලේ නිසා asked කියලා අතීත කාලෙට ගෙනියන්න. when she asked ඊට පස්සේ කාගෙන්ද අහන්නේ කියලා සඳහන් කරන්න ඕනේ. මගෙන් අහන්නේ. when she asked me එයා මගෙන් ඒක ඇහුවාම ඒක නම් that. එහෙම නැත්නම් about that කියලා දාන්නත් පුළුවන්. about that ඔය ක්‍රම දෙකම හරි. when she asked me about that එයා මගෙන් ඒක ඇහුවාම මට කට උත්තර නැති වුණා. එහෙනම් ඔබ when කියලා ලියලා තියෙන වාක්‍ය පළවෙනියට තියෙනවා නම් දෙවෙනි වාක්‍ය ලියනකොට කමා එකක් දාලා ලියන්න. when she asked me that එයා මගෙන් ඒක ඇහුවාම මට කට උත්තර නැති වුණා. මම නම් I was speechless. අපි කට උත්තර නැති වෙනවට කියනවා speechless කියලා. speechless. when she asked me that I was speechless. මට කට උත්තර නැති වුණා. ඒ ෆොටෝ එක අත්වැරදීමකින් මගේ අතින් ඩිලීට් වුණා. මම නම් අයි ක්‍රියාව කරන්න. ඊට පස්සේ ක්‍රියාව දාන්න delete. හැබැයි delete කළා කියලා ලියන්න ඕනේ ed දාලා. I deleted. ඒ ෆොටෝ එක නම් that ෆොටෝ එක නම් that photo. I deleted that photo. අත්වැරදීමකින් නම් ඔබට කියන්න පුළුවන් by mistake කියලා. එහෙනම් ඕනම දෙයක් අත්වැරදීමකින් සිද්ධ වෙනවා නම් by mistake කියලා දාන්න. මේ බලන්න මගේ අතින් වීදුරුව අත්වැරදීමකින් වැටුණා. මම නම් අයි බිම දානවා නම් යම් කිසි දෙයක් drop කියලා කියන්න. I drop. හැබැයි බිම දැම්ම නම් dropped. ed. I dropped. ඒ වීදුරුව නම් that වීදුරුව නම් glass. that glass. අත්වැරදීමකින් නම් by mistake. මම දන්නේ එයා ගෙදරද හිටියේ කියලා. මම දන්නේ ෆෝන් එක මේසේ උඩද කියලා. මම දන්නේ බස් එක තියෙනවද කියලා. මම දන්නේ එයා එයිද කියලා. මෙන්න මේ වගේ හිතේ සැකයක් තියාගෙන වෙයිද ඉඳීද කියලා කියන ඒවා මෙන්න මේ පැටර්න් එක පාවිච්චි කරලා කියන්න. මම නම් අයි දන්නේ නැහැ. දන්නව නම් no. දන්නේ නැත්නම් don't know. I don't know. එයා අයියේ ගෙදර හිටියද කියලා. එහෙනම් මෙන්න මේ වාක්‍ය ඔබ ලියන්න කලින් if කියන පදේ දාන්න. ඒකේ අරමුණ තමයි
ඔබ ඒක වෙනවද නොවෙනවද කියලා සැකයක් තියෙනවා දන්නේ. සැකයක් තියෙන නිසා. එහෙනම් if එයා ඊයේ ගෙදර හිටියද? එයා නම් he හිටියනම් ඉන්නවනම් is හිටියනම් was he was ගෙදර නම් at home ගෙදර ඊයේ නම් yesterday I don't know if he was at home yesterday මන් දන්නේ එයා ඊයේ ගෙදර හිටියද කියලා මන් දන්නේ එයා එනවද කියලා මම නම් I දන්නේ don't know එයා එනවද කියලා මෙන්න මේ සැක සහිත වාක්‍ය ලියනකොට if කියන පදේ දාලා ඔබ ලියන්න වාක්‍ය එයා එනවා එයා නම් he එනවා නම් he is coming මන් දන්නේ එයා මට කෝල් කරාද කියලා මම නම් I දන්නේ නැත්තම් don't know එයා මට කෝල් කරාද කියලා මෙන්න මේ වාක්‍ය ලියනකොට ඔබ if කියන පදේ දාන්න ඕනේ මොකද එයා කෝල් කරා හෝ නෑ කියන possibilities දෙකෙන් එකක් සිද්ධ වෙන්න පුළුවන් කියලා සැකයක් තියෙනවා. එයා කෝල් කරාද නැද්ද? right. එහෙනම් if කියන පදේ දාලා එයා කෝල් කරා නම් he called. කෝල් කරා මට නම් me. I don't know if he called me. මන් දන්නේ එයා මට කෝල් කරාද කියලා. එහෙනම් මෙන්න මෙවැනි අදහස් කියනකොට මේ පැටර්න් එක පාවිච්චි කරන්න. එයා තාම තනියම ඉන්නේ. මේ වාක්‍ය ලියනකොට හුඟක් ළමයි වරද්දනවා. අන්න ඒ නිසාමයි මේ වාක්‍ය දැම්මේ. එයා නම් she. එයා ඉන්නව නම් is. තනියම නම් alone. She's alone. හැබැයි තවම කියන අදහස ගන්න ඔබ දාන්න ඕනේ still කියන පදය. still කියන පදය මතක තියාගන්න. still කියන පදේ දාන්නේ am is කියන be verbs වලට පස්සේ. He is still alone. මම තාම හැරිලා. මම නම් I am. තවම කියන අදහස ගන්න be verb එකට පස්සේ still කියන පදේ දාන්න. I'm still හැරිලා. හැරිලා නම් awake. I'm still awake. එයා තාම සතුටින්. එයා නම් she. එයා ඉන්නව නම් is. සතුටින් නම් happy. She's happy. හැබැයි තවම කියන අදහස ගන්න ඔබ දාන්න ඕනි still කියන පදේ. She's still happy. එයා තාම සතුටින්. තවම යම් කිසි දෙයක් වෙනව නම් ඔබ still කියන පදේ දාන්න. තාම වහිනවා. තාම මම වැඩ. තාම අම්මා උයනවා. හැබැයි ළමයි වරද්ද ගන්න තැන. තවම යම් කිසි දෙයක් වෙලා නැහැ කියලා කියනකොට still කියන පදේ දාන්න එපා. මෙන්න මේ වගේ. තාම පෑවුවේ නෑ. තාම යාලා ඇවිල්ලා නෑ. තාම මම ගියේ නෑ. තාම බස් එක ආවේ නෑ. මෙන්න මෙවැනි අදහස් වල තවම යම් කිසි දෙයක් සිද්ධ වෙලා නෑ කියන අදහස තියෙනවා. එහෙනම් ඔබ ඒ වෙනුවට yet කියන පදේ දාන්න වාක්‍ය අගට. බලන්න. තාම බස් එක ආවේ නෑ. බස් එක නම් the bus. ඇවිල්ලා තියෙන්නේ කියලා කියන්න. තියෙනව නම් has. ඇවිල්ලා නම් come. The bus has come. බස් එක ඇවිල්ලා. හැබැයි ඇවිල්ලා නෑ කියලා කියන්න ඔබ not කියන පදේ දාන්න ඕනේ has කියන පදේට පස්සේ. The bus has not come. බස් එක ඇවිල්ලා නෑ. තවම නම් yet කියන පදේ දාන්න වාක්‍ය අගට. එයා තාම ගිහිල්ලා නෑ. එයා නම් she. ගිහිල්ලා නැත්තම් ඔබ has not gone. එහෙම නැත්තම් පිටත් වෙලා නැත්තම් left. She has not left. තවම නම් yet කියන පදය. මතක තියාගන්න yet කියන පදේ ඔබ බලාපොරොත්තු වුණු දෙයක් තාම සිද්ධ වුණේ නෑ කියලා කියන්නයි දාන්නේ. හැබැයි මේක වැඩිපුර පාවිච්චි කරන්න අපි present perfect tense එකේ. ඒ මොකක්ද? ඒක තමයි have has එක past participle form එක. ක්‍රියාපදේ have has එක past participle form එක. එයා ගිහිල්ලා තියනවා ගිහිල්ලා. has gone. ඉතුරු වෙලා තියෙන කැම ටික අර පිරිමැස්මෙන් කන්න ඕනේ.
මේක ලියනකොට ඔබ කොටස් දෙකක් දැනගන්න ඕනේ. එකක් තමයි ඉතුරු වෙලා තියෙන කෑම ටික. ඕනම දෙයක ඉතුරු වෙච්ච දෙයක් අපි සඳහන් කරන්නේ ඉතිරිය නම් රෙස්ට්. රෙස්ට් එක කියන්නේ ඉතුරු ටික. මොකේ ඉතුරු ටිකද? මොකේද කියලා සඳහන් කරන්න of කියන පදේ දාලා කෑම නම් the food. rest of the food කෑම වල ඉතුරු ටික. සල්ලි වල ඉතුරු ටික. ඉතිරිය නම් rest. සල්ලි වල ඉතුරු ටික නම් of the money. වැඩේ ඉතුරු ටික. rest ඉතුරු ටික. මොකේද? වැඩේ. of the work. රචනාවේ ඉතුරු ටික. ඉතිරිය නම් rest. රචනාවේ නම් of the essay. එහෙනම් අපි කෑම ඉතුරු ටික අර පිරිමැස්මෙන් කන්න ඕනේ. අර පිරිමැස්මෙන් නම් ඔබට කියන්න පුළුවන් in moderation. එහෙම නැත්නම් mindfully කියලාත් කියන්න පුළුවන්. mindfully. එහෙනම් මේ ක්‍රම දෙකට ඔබට අර පිරිමැස්මෙන් කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි ඉතුරු කෑම ටික අර පිරිමැස්මෙන් කන්න ඕනේ. අපි නම් යුතුයි නම් we should. කනවා නම් eat. එහෙම නැත්නම් භාවිතා කරනවා use. we should use. අපි භාවිතා කළ යුතුයි. මොනවද ඉතුරු කෑම ටික? එහෙනම් the rest of the කෑම නම් food. we should use the rest of the food. අපි ඉතුරු කෑම ටික භාවිතා කළ යුතුයි. අර පිරිමැස්මෙන් නම් ඔබට ක්‍රම දෙකක් තියෙනවා. in moderation. එහෙම නැත්නම් mindfully. we should use the rest of the food in moderation. එහෙම නැත්නම් mindfully. eat කියලා කියන්නත් පුළුවන්. එහෙනම් මේ විදිහට අර පිරිමැස්මෙන් කියලා කියන්න. එයා මුළු පීසා එකම එක හුස්මට කෑවා. එයාත් ඒක එක හුස්මට බිව්වා. එයා වැඩේ එක හුස්මට ඉවර කළා. එක හුස්මට. බලන්න මේක ලියන තාලේ. එයා නම් he. කෑවනම් කනවනම් eat. කෑවනම් ඒක අතීත කාලෙට ගියාම ate. මුළු පීසා එකම. he ate the මුළු පීසා එකම නම් whole කියන වචනේ පාවිච්චි කරනවා මුළු කියන අදහස ගන්න. whole pizza. he ate the whole pizza. එක හුස්මට නම් in one go. in one go කියන ප්‍රේස් එකෙන් එක හුස්මට කියන අදහස ලැබෙනවා. එහෙනම් එයාත් ඒක එක හුස්මට බිව්වා. එයා නම් he බොනවා නම් drink. බිව්වා නම් drank කියලා අතීත කාලෙට ගෙනියන්න. he drank. take නම් the tea. he drank the tea. එක හුස්මට නම් in one go. එහෙනම් ඔබ chat එකට දාගෙන යන්න. එයා එක හුස්මට පොත කියෙව්වා. මේ තේක බොන්න බැරි තරම් රස්නේ. මේ කෑම එක කන්න බැරි තරම් සැරයි. මේ බෑග් එක උස්සන්න බැරි තරම් බරයි. මේ ඇඳුම අඳින්න බැරි තරම් හිරයි. බලන්න මෙන්න මෙවැනි අදහස් කොහොමද කියන්නේ කියලා. මේ තේක මේ නම් this. තේක නම් tea. this tea. රස්නී නම් is hot. හැබැයි හුඟක් රස්නී නම් too hot කියලා දාන්න ඕනේ. this tea is too hot. මේ තේක හුඟක් රස්නී. බොන්න බැරි තරම් කියන අදහස ගන්න අපි to drink කියන පදේ දානවා. to drink. this tea is too hot to drink. මේ තේක බොන්න බැරි තරම් රස්නී. එහෙනම් මේ පැටර්න් එකම පාවිච්චි කළා ඔබට කියන්න පුළුවන් මේ සම්බෝලේ කන්න බැරි තරම් සැරයි. එහෙනම් මේ පැටර්න් එකම දාමු. මේ සම්බෝලේ නම් this සම්බෝල්. සැරයි නම් is too spicy. කන්න නම් to eat.
එහෙනම් ඒ වගේම කියන්න මේ ඇඳුම අඳින්න බැරි තරම් හිරයි. මේ ඇඳුම නම් this ඇඳුම නම් dress. හුඟක් හිරයි නම් is too tight. අඳින්න නම් to wear. එහෙනම් ඔබ chat එකකින් ලියන්න. මේ බෑග් එක උස්සන්න බැරි තරම් බරයි. එයා පට්ට මීටරයක්. පට්ට මීටරයක් කියන එකට අපිට කියන්න පුළුවන් ස්මාර්ට් කුකී කියලා. මේක ටිකක් ස්ලැං අදහසක් තියෙන එකක්. එහෙනම් එයා නම් he, එයා වෙනව නම් is. He is a smart cookie. He is a smart cookie. එයා පට්ට මීටරයක්. එයාගේ මහ ලොකුකම තියෙන්නේ. මෙන්න මේ අදහස කියන තාලේ බලන්න. එයා නම් he. එයාව විස්තර කරනවා නම් ඔබ දාන්න ඕනේ is වෙනවා. He is full of himself. himself කියන්නේ ඔහුම. එහෙනම් he is full කියන්නේ එයා ටිකක් ඕනවට වඩා එයා ගැන හිතනවා full of himself ඔහු ගැනම. he is full of himself. එයා මහ ලොකුකම තියෙන කෙනෙක්. මේ ලියට ගුල්ලෝ ගහලා. වේයන්ට නම් අපි කියන්නේ termites කියලා. termite කියන්නේ වේයා. හැබැයි ලීවලට හානි කරන කෘමි සතුන්ට ගුල්ලන්ට වගේ අපි කියනවා wood borer. එහෙනම් ඔබට කියන්න පුළුවන් මේ ලිය මේ නම් this අපි ලියට අපි කියමු wood කියලා. this wood is හානි වෙලා නම් damaged. this wood is damaged. වේයන්ගෙන් හානි වෙලා නම් බයි කියලා දාලා termites. by termites. එහෙම නැත්නම් ගුල්ලන්ගෙන් නම් අපි පොදුවේ අපි පාවිච්චි කරන්නේ wood borer. එහෙනම් this wood is damaged. by කියලා දාලා අදාළ දේ දාන්න. අදාළ සතා දාන්න. wood borer. එයා දවසට 2 පාරක් මෙහෙනවා. එක වතාවක් නම් once. දවසට නම් once a day. අන්න ඒ වගේ once a day, a week, once a month. දෙපාරක් නම් twice. දවසට නම් a day. දවස කියන කාලය වෙනස් කරන්න. twice a day, twice a month, twice a week. හැබැයි 3 පාරක් නම් 3 times. 3 times. දවසට නම් a day. 3 times a day, 3 times a week, 3 times a month. 4 පාරක් නම් 4 times. 4 times a week, 4 times a month. එහෙනම් මේ විදිහට ඔබට කියන්න පුළුවන් එයා දවසට කිහිප සැරයක් එනවා. එයා නම් she එනවා නම් come. හැබැයි come කිව්වොත් වැරදි. මොකද මේක එදිනෙදා කරන දෙයක්. එදිනෙදා කරන දේවල් ඒක වචන නම් ක්‍රියාව කරන්නේ ක්‍රියාපදේ ඒක වචන කරන්න ඕනේ. එහෙනම් come කියන්නේ ස්වභාවිකවම බහුවචනයි. එහෙනම් ඔබ ඒකේ අගට s අකුර දාලා ඒක වචන කරන්න. she comes. එයා එනවා. කිහිප සැරයක් නම් අපි several times කියලා ලියමු. several. දවසට නම් a day.